11:59 දැන් වෙලාව හරියටම 12 ලැබපු ගමන් අද 21යි. 12 ලැබපු ගමන් 21යි. ලොකු හාමුදුරන්ගේ උපන්දිනේ ඊදෙන්නේ ජූලි 21 වෙනිදාට. ඉතින් ලොකු හාමුදුරුවෝ නම් කැමති නෑ මේ වගේ වැඩවලට. ඒ වුණාට අපේ කැනඩාවේ අපේ අම්මා අන්ඩාවති අම්මා කේක් එකක් කියලා තියෙනවා. අපි දැන් හාමුදුරුවන්ට සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. මම මේ පන්දම් හදලා මේ පන්දම් පත්තු කරගෙන ගන්න. 25 වගේ දෙන්නේ. අනේ මම නම් කේක් කපන්න කැමති නෑ. කේක් නෙවෙයි ඕන කමන්නේ නෑ මේ කොහොම කේක් කෙරුවේ අපි කැනඩාවේ ඉඳන් අම්මට මතක් වුණා. ජීවිතේ කවදාවත් මම කේක් එකක් කපලා නෑ. කවුරුත් දැකලත් නෑ මම කේක් කපන්නේ නෑ. සාමාන්‍ය මම කරන්නේ පින්කම් විතරයි උපන්දිනේට. හැබැයි අනුලාවති අම්මා කැනඩාවේ ඉඳලා බොහොම ආදරෙන් හැමදාම මන් දිහා බලන් ඉන්න කෙනෙක්. මට ආදරේ කෙනෙක්. සසරේ බොහෝ ආත්ම මගේ අම්මා ජීවිතේ පළවෙනි වතාවට. මොකද මේක සාම්ප්‍රදායික දෙයක්. කේක් කපන්න වඩා මම කැමති මේ මොනවා කරන්නද? දැන් ඒක තමයි වෙන්නේ පිනක් කරන්න. පිනක් කරන්න තමයි මේ පිනක් කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මේ කට්ටිය ගමේ තරුණ පිරිස ඇවිල්ලා මහන්සි වෙනවා. මේ බලන්න. ඒගොල්ලෝ හිට ආලෝක පූජා කරන්න ඇසේ පන්දන්නේ නේ ආලෝක පූජාවක්. සසරේ ප්‍රඥාව ලැබෙන ආලෝක කියලා දෙන මහා පින්කමක් ඒක. අම්මත් කොල්ලයක් කරනවා. හෙලෝ. අම්මේ මතක් නෑ. බලන්නකෝ වීඩියෝ කෝල් එකක් කරන්නකෝ. මට ගන්න. ඒකනේ. ඔන්න බලන්න අම්මට තමයි ලෝකේ මුලින්ම අපි මතක් වෙන්නේ. අම්මා සහ තාත්තා විතරයි මේ ලෝකේ අපිට ඇත්තටම කොන්දේසි විරහිතව ආදරය කරන්නේ. කවුරු දාලා ගියත් කවුරු නැති වුණත් අපි හිරගේක හිටියත් බත් එකක් බැඳගෙන බලන්න ඉන්නේ අපේ අම්මා හෝ තාත්තා විතරයි. සැබෑ සහෝදරයෙක් විතරයි. ඔච්චරයි කතාව. ඒ නිසා අම්මා තමයි මුලින්ම කෝල් එක ගත්තේ. ඒ නිසා මේ අම්මට පෙන්නන කෝල් එකක් කරගෙන ඉන්නේ. ඉමින් ඇත්තට මම කැමති නෑ මේ කිසිම කේක් එකක පිඹිනවනේ. ඒ දන්නවද? ඔව් ඒක අර කොරෝනා කාලේ කොහොමද ඉපදුනේ? හැපි බර්ත්ඩේ කියන්න බෑ. බෞද්ධ ගාතාව කියන බෞද්ධ සම්ප්‍රදාය. බෞද්ධ සම්ප්‍රදාය සබ්බ සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍යවන්තු තේන නක්ඛන්තයක්ක භූතානං භාවග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන අන්තේ සම්පදේ මේක දාන්න එපා වීඩියෝ Facebook එකේ. අපේ පන්නේ. අන්ලව් කියන්නේ පොඩි ඉන්නම අම්මලා දෙන්නම්. ඉබු පන්නේ නේද? මේ බලන්න මම දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. මේ පොඩි හරි. ඉක්මනින් අද චූටි හල කට්ටි ඒකවල චන්දන එක අවදීන් ඉන්න කට්ටිය ඊළඟ පොඩි හල ඉවරද? එන්න මේ ඉතින් ගමේ මගේ මට හැමදාම ආදරය කරන කලින් හැමදාම මට යෝමාල් අපේ මේ අපේ අමතක නොකරමු නිකක් බැටි Nana. Nado. Ashok. Nado. Asma.
යහපතක් අශෝක ගගුතේ ඔක්කොම කන්නේ ඔක්කොම කටාරින් උපරි පරි දෙවි බල මේක අපේ මේ අශෝක කොන දෙයක් ඉන්න නැති වෙයි මට පින්කිට අනේ පින්කිට ලුකන් දෙට යා එන්න එපා චූටි රෝසියෙන් චූටි රෝසියෙන් යන්නේ සර් රෝසියෙන් එනේ පරණ කලින් යාළුවා මේ පරණ යාළුවා කියන අවුරුදු 20 අවුරුදු 26ක යාළුවා මම ඇහැරලා ඉඳලා මේ මම ඉති වෙන වැඩ මට මතකද නැති වුණා මේ කට්ටියත් ඉතින් ඒත් එක්කම ලොකු හාමුදුරුවෝ උපන්දිනය වෙනුවෙන් සිද්ධ කරන විශේෂ අලංකාරවත් පින්කම් කිහිපයක්ම හෙට දවසේ නෙවෙයි අද දවසේ 21 අදනේ අද දවස පුරාවට සිද්ධ වෙනවා විශේෂයෙන්ම හවස 6 මාට 6 මාරේ සිට තාමත් ලෑස්ති කරමින් ඉන්නේ ලොකු හාමුදුරුවෝ උපන්දිනය වෙනුවෙන් විරිඳු කවි ආශිර්වාද ඒ වගේම උතුම් චීවර පූජාව ස්වාමින් වහන්සේලා උදෙසා සිද්ධ කරනවා. ඉතින් පින්වතුන් වෙනුවෙන් තවමත් කල් තියෙනවා චීවර බාර ගන්න පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් ලොකු හාමුදුරුවෝ වෙනුවෙන්. ඉතින් මේ උතුම් මෙහෙවර වෙනුවෙන් උදව් කරන ලොකු හාමුදුරුවෝ සිදු කරන 100ක් බුදු පුතුන් කිදීමේ මෙහෙවර වෙනුවෙන් උතුම් දායකත්වයෙන් ලබා දෙන පින්වතුන් ඒ වගේම රට වටාම විහිදලා ඉන්න අපේ ධර්මදේශනා ශ්‍රවණය කරන පින්වතුන් බොහෝ දිනෙක හෙට අපේ පින්කම් වෙනුවෙන් සහභාගී වෙනවා. ඉතින් තාමත් ලෑස්ති කරනවා, සූදානම් කරනවා, ලස්සන කරනවා ගමේ අයියලත් එකතු වෙලා. ඉතින් පින්වත් ඔබටත් අපි ආරාධනා කරනවා මගේ ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් සිදු කරන උතුම් පින්කම් උදෙසා නරඹන්න, දායක වෙන්න, පින්සිත එකතු කරන්න ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.